ඔබ වහන්සේ මේ 2025 වර්ෂයේ වෙසක් මාසයේ මේක හැරවුම් ලක්ෂයක් කියන වචනයක් කිව්වා. ඒ වගේම මේ චන්දග්‍රහණය තුලින් මේ ගොඩක් විපත් සිද්ධ වෙන බවක් කිව්වා. ඒක අද වෙනකොට සැබෑවක් වෙලා සත්‍යක් වෙලා ඔබ වහන්සේගේ මහා ඥානතාවයෙන් තමයි ඒ දේ දැකලා තියෙන්නේ ඔබ වහන්සේ. ඒ වගේම මාගේ අරහතුන් වහන්සේ අපි මේ අටමස්ථානයක් කියලා මිනිස්සු මෙච්චර කාලයක් මේ ඒ විහාරවල වාසය කරන්නා වූ ඒ ස්වාමින් වහන්සේලාට ගෞරව කරන තත්වයක් උදා වෙලා තිබුණා. නමුත් දැන් අපි මේ අරිය මඟ වඩන අරිය උත්තමාවියෝ විදිහට අපි නම් ඒ තැනට යන්නේ නැහැ. නමුත් අපිට මේ මෑත කාලේ කපු මහත්තයෙක් දඩමස්, ඒ කියන්නේ අට වර්ගයක්. එතකොට මේ අටමස්ථානාධිපතිවරුන් දඩමස් ඉල්ලුවා කියන කතාව තමයි දඩමස් වර්ග 8ක් තිබුණේ හින්දා අටමස්ථානේ වුණා. දැන් ඕක හරියටම මේ වචනෙත් හැදිලා තියෙනවා. මස් වර්ග 8ක් තිබුණලු මේ දැන් ඕවා මේ කල්ප විනාශයට ඕවා බොහෝ උපකාර වෙනවා. දැන් හාමුදුරු නමක් කහසිවුරක් ඇඳගෙන කුඩු විකුණවලු ඉස්කෝලේ ළමයින්ට. දැන් බලන්න මේ කල්ප විනාශයට මොකද්ද මේ ආගමේ නමින්. දැන් ඔය කපු මහත්තයා අට දඩමස් අට තියාගත්තාම කිව්වලු මේ අටමස්ථානීන හාමුදුරන්ට උයලා දෙන්නයි හැමදාම එක ගානේ උයා දෙනවා කිව්වා. ඉතින් ඔය සියල්ල දැන් මේ අන්තර්ජාලයේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට තේරෙනවා. දැන් ওই මිනිස්සුන්ගේ මනස එතකොට මොකද වෙන්නේ? මනසෙන් මේ රාගය, දේශය, මෝහය පිට වෙනවා. කළු කිරණ. ඔය කළු කිරණ කොහාටද යන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතර කම්පන. කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං. දැන් ඔය පසුගිය දැන් අපි ගමුකෝ මම කියවනේ මේ පෙසක් බොහෝ දවසේ මේ වගේ හැරවුම් ලක්ෂයක් එනවා කියලා. තව තාම මේ මුල් අවස්ථාව තේරුණාද? දැන් තව බලන්න තව ටික දවසක් යනකොට මේක මීට වඩා ලොකු විනාශයක් වෙනවා. වෙනසක් වෙනවා. මේක අද කිව්වා කියලා හිතේ තියාගන්න. දැන් අද මේ 2025 දෙසැම්බර් 2026 දෙසැම්බර් වෙනකොට ඔබ මෙතන මේ අහගෙන ඉන්න අය මේක අන්තර්ජාලයෙන් අහගෙන ඉන්න අයට තේරෙයි කොයිතරම්නම් වෙනසක් වෙයිද කියලා. මේ වෙනස වෙන්නෙම හොඳට. තේරුණාද? මේ වෙනස වෙන්නෙම ඔය රාගයෙන් දේශයෙන් මොහෙන් වැඩ කරන අයට. නැතුව මේ ධර්ම මාර්ගයේ යන ඔබ කාටවත් ධර්ම මාර්ගයේ යනවනම් අනුසති වඩනවනම් මේ හුලං ඇද්දට පිට කළාට ධර්ම මාර්ගයක් නැහැ. මේ පන්සිල් අටසිල් දසසිල් සාමණේර සිල් උපසම්පදා සිල් සමාදන් වුණා කියලා ඒකේ දහමක් නැහැ. ගාථා කිව්වයි මල් පූජා කළයි කියලා ඒකේ දහමක් නැහැ. සිල් සමාදන් වුණා කියලා සිවුරක් අඳගෙන වැඩ කළයි කියලා සිල්මෑණි කෙනෙකුට හෝ ආමුදුන කෙනෙකුට දහමක් නැහැ. දහම නම් කවුරු හෝ මිනිසෙක් මේ අනුසය උපදින්නට එන අනුසය එතෙන්දිම හස් කරන්න ඕනේ. අනුසතිය වඩන්න ඕනේ.